සඳරැස්මෙන් සුදිලෙන බොදු දනනෙන් පුබුදන සතහට සිත් සලසන වඳිමු අමාදම් ගුණ දිවිය හපත නංවන එලෙස සතුරු පරදන නිවනට මඟ පෙන්වන වඳිනිමු සදහම් ගුණ සිල් ගුණ දම් රකිමින දිවි ගෙවන බැතියෙන දහම් සුවඳ වපුරන වඳිමු මහා සංඝ ගුණ සාදු 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 මෙලොවක බුදු පියාණන්ගේ පහළවීම මෙලොවේ පිරුවන් ගුණ සුවඳින් මනුසත හට සිත සැදුනේ කුණ්ඩලකේසී ජාතක කතා පුවත මිතුරේ මියුරු පාරදීසෙන් ගෙන හැරපානව මෙලෙසේ සාදු 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 මියුරු පාරාදීසේ නායකතුමන් වන ඩී.එම් සහෝදරයාගේ සංකල්පයකට අනුව වෑන් සහ සුහී යන සොයුරන් දෙදෙනාගේ සමාජ මෙහෙවර ඔස්සේ යමින් මියුරු පාරාදීසේ නායකතුමන්ගේ සෙවණැල්ලක් මෙන් ළඟින් සිටින සහෝදර ඇඩ්මින් මඩුල්ල විසින් සංවිධානය කරනු ලබන සමාජයේ යහමගට ගැනීමේ අරමුණින් IMO ජාලයේ අතිශය ප්‍රථම වතාවට ඉදිරිපත් කරනු ලබන AI තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය වුණු මහා තොරන් රාජයා කුණ්ඩලකේසී ජාතක කතා වස්තුව වීඩියෝකරණය AI තාක්ෂණය හරහා ශබ්ද පරිපාලනය සහ රූපරාමු නිර්මාණය ඇතුළු සමස්ත තොරන් රාජයා නිර්මාණය කිරීම ANA මියුසික් වීඩියෝ ආයතනයේ නිර්මාතෘ ප්‍රියන්ත සොයුරා කුණ්ඩලකේසී ජාතක කතා වස්තුව ගායනා කරන මම ජනි අන්දරැස්මෙන් කිරණයි බුදු හිමි වඩිනා මග පෙරුවන් සරණයි ඩී.එම් ඔයාට තුති සැමදින ජාලයේ මිතුරන් සැමටම බැතියෙන් මෙහි පුද දෙන කුණ්ඩලකේසී ජාතකේ ගයනව අද මෙලෙසින දැන් පින්වතුනි සියලු දෙනාම කුණ්ඩලකේසී ජාතක කතා වස්තුව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. වේලෝවනේ රජගහපුර සම්බුදු හිමි වසන අතර බාල මහලු තරුණ සැවොම දම් රස විඳිනවා නිතර පැතියන් සැම විට සැනසේ බුදු හිමිගේ දහම අසා පැහැමින් ජීවත් වෙන්නේ සසරේ දුක් දින්න නසා එදා දස පාරමිතා පුරමින් ඇස් ඉස්මස්ලේ අඹදරුවන් දන් දෙමින් ලෝතුරු බුද්ධත්වය ලබාගත් තුන් ලෝකාග්‍ර ලෝතුරු අමාමෑණියන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවසනවා. රජගහ නුවර වැසියන් දිනපතාම වේළුවනාරාමයට පැමිණ ලෝතුරු අමාමෑණියන් වහන්සේ දේශනා කරන සුනිමල සුමිහිරි මధుර මනෝහර සද්ධර්මය ශ්‍රවණය කරනවා. සියලු වැසියන් ඊටම දැහැමින් ජීවත් වෙනවා. රජගහපුරිය වේළුවනාරාමේ දම් සුවඳ සිල් සුවඳ මල් සුවඳ දඹදිව් දලය පුරා පැතිරෙනවා. සිටු සම්පත් වලින් පිරුණ රජගහපුර සිටු මැදුරක දුටු වීමෙන් සිටු යුවලක් වසනවා සැප විඳිමින් එක
තරුණව සිටුතුමා සමග සිටු දේවෙත් බැඳී පෙමින් කරුණක් කියනම සිටු දේවිය සැමියට ඉතා හෙමින් සිටුතුමාට දාවීමෙන් සිටු දේවිය ගැබ් ගත්තේ මට දරුවෙක් ලැබෙනා සලකුණු සිටුතුමනි ඇත්තේ අතට පයට මෙහෙකාරියෝ සිටින්නේය හිතට හිතෙන සියලු දේම අඩුවක් නෑ ලැබෙන්නේය අතට පයට මෙහෙකාරියෝ ඉන්නවා කිසිම දෙයකින් අඩුවක් නෑ දස මාසයේ සම්පූර්ණ වෙලා ලස්සන සිටු කුමාරිකාවක් සිටු මාලිගාවට ගේනවා බලන්න තොරන් රාජ්‍යයේ වම්පස යටින් ඇති රූපරාමුවේ සිට පිළිවෙලින් දකුණු පසට අමුණා ඇති රූපරාමු දිහා කුමරිය දැක සිටු පියතුමා සන්තෝෂෙන් නිපිලෙනවා සතර දන්න බමුණන් තම මැදුර වෙතට ගෙන්නනවා එසෙල් ගෙඩි කැවුම් කිරිබත් වලින් එදින සලකාලා අමක් තබන්නට කියන මතු කුමරිය පෙන්නාලා අලා අපල දෙක ගැනලා උපන් වෙලාවක් බලලා බලාමුණ නම තැබුවා කුන්දල කේසිය කියලා අනේ හරිම සිරියාවයි ලස්සනනේ දූ පොඩිට බමුණන් යයි පිට ගීලා කුමරිට ආසිරිපාලා ආදරු වයස පහු කරමින් ළමා වියට පැමිණේ දෙගුරු ඉතින් දූ කුමරිය ගැන මෙලෙසින් සිතුවේ තරු කුමරින් ගුරුවරයාට ශිල්ප ඉගෙන ගත්තේ කරුණාවෙන් පිරුණු හදක් සිටු කුමරිට ඇත්තේ කුණ්ඩල කේසේ කුමරිය දින දින රූමත් වේ දැන් කල වයසත් එළඹුණි තරුණ වියට පත්වේ දුටෝතින් වරක් කුමරි නැවත නොබලා බැරිය දිව්‍ය කුමාරියක් වගේ ඇගේ රූප සිරිය කොණ්ඩල කේසී සිටු කුමාරිකාව දැන් දිව්‍ය කුමාරිකාවක් වගේ දිනෙන් දින එන්නම රූමත් වෙනවා රජගහ නුවර කුමාරවරුන් මේ රූමත් කුණ්ඩල කේසී කුමරිය තමන්ගේ කරගන්න හීන දකින්නම දවසක් මෙන්න මෙහෙම සිදුවීමක් වෙනවා